සොසේජස් නම ඇහුණු ගමන් ඕවා කන්න එපා වස කියන අයටයි ඇත්තටම හොඳ නැද්ද හිතන අයටයි පුංචි පැටවුන්ට බය නැතුව දෙන්න පුළුවන් ද හිතන අම්මලාටයි මේ රෙසිපි එක. ගිල්ට් ෆ්‍රී සොසේජස් ගෙදරම හදමු. අමතක නොකර හදලා බලන්න, වීඩියෝ එක සේව් කරගන්න. මුලින්ම අපි ලුණුයි සුදු ලුණුයි මේ විදියට අරගෙන බ්ලෙන්ඩර් කප් එකට දාගමු. ඔයාට කැමති නම් බීට්රූට් ටිකකුත් දාගන්න. දැන් මේ කප් එකට මම ඔලිව් ඔයිල් මේස හැන්දකුත් දාගෙන හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා. ක්‍රීම් එකක් වගේ වෙනකන් මෙන්න මේ පදමට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. දැන් මම කටු රහිත චිකන් අරගෙන තියෙනවා. මේ වගේ ටිකක් පොඩි කෑලි වලට කපලා අරගන්න. එතකොට අපිට බ්ලෙන්ඩ් කරගන්න ලේසි. ඔයා ගනිද්දි චිකන් ටයි එක සහ චිකන් බ්‍රෙස්ට් එක සමානව අරගන්න. එතකොට මේ සොසේජ් එක හරිම රසයි. දැන් අපි බ්ලෙන්ඩර් ජාර් එකට චිකන් ටික, ලුණු මිශ්‍රණය, ඒ වගේම බිත්තරයක් දාගෙන මම මේ පෙන්නන දේවල් ටිකක් දාගන්න. බේකින් සෝඩා දාගන්න එක අනිවාර්ය නැහැ. ඔයාලට තියෙනවා නම් දාගන්න. හැන්දකින් මෙහෙම මික්ස් කරගන්න, වටේ ඇලෙන්නේ නැතුව ගානට බ්ලෙන්ඩ් වෙන්න ඕන නිසා. දැන් අපිට තියෙන්නේ මේක හොඳට බ්ලෙන්ඩ් කරලා අරගන්න. කෑලි නැති වෙන්න බ්ලෙන්ඩ් කරගන්න. මෙන්න මේ වගේ පදමට අපි බ්ලෙන්ඩ් කරලා අරගන්න ඕනේ. මේකේ හැඩය හදාගන්න ෆොයිල්වත් ප්ලාස්ටික් කොලවත් තඹන්න ඕනේ නැහැ. මම පෙන්නන්නම් කොහොමද හදාගන්නේ කියලා. මෙන්න මේ සිම්පල් මෙතඩ් එක try කරලා බලන්න. මුලින්ම මෙන්න මේ වගේ ටිකක් ගන්න බෑග් එකක් අරගන්න. ඒක මම දෙපැත්තෙන් කපලා මෙන්න මේ වගේ දිග අරගන්නවා. ඒකේ ඇතුල් පැත්තේ දැන් අපි තෙල් ටිකක් ගහගෙන ඊළඟට අපි හදාගත්තු මික්ෂර් එකෙන් මේ සැහැඳි එකමාරක් වගේ දාගන්න ඕනේ. ඔයාට පිහියක් හරි නැත්නම් ස්ක්‍රේප් එකකින් හරි මේ වැඩේ කරන්න පුළුවන්. පිහියේ මුවත් නැති පැත්තෙන් මේ වැඩේ කරගන්න. මෙන්න මේ විදියට හැඩය හදාගන්න තියෙන්නේ තල්ලු කරලා. ඔයාට පේනවා ඇති හරිම ලේසියෙන් හැඩය හැදෙනවා. ස්ටීම් කරන්න පහසු විදියට බේකින් පේපර් වල කැමති විදියට අඩු කරගන්න. ඝන ඉටි කවරයක් හොයාගන්න බැරි කෙනෙකුට ක්ලින් රැප් එකක හරි නැත්නම් පිරිසිදු shopping උරයක උනත් මේ වැඩේ කරගන්න පුළුවන්. කලින් විදියටම තෙල් ටිකක් ගාලා හැඩය හදාගන්න හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. දැන් මේ හදාගත්තු ටික අපි ස්ටීම් කරගන්න ඕනේ විනාඩි 15ක් 18ක් වගේ වෙලාවක්. මේ තියෙන්නේ ස්ටීම් කරාට පස්සේ මං හිතපු තරම්ම පාට ආවේ නැහැ. කැමති නම් තව බීට්රූට් ටිෂර් ටිකක් දාලා පාට අරගන්න. මොකද අපි මේකට කලරින් වර්ග පාවිච්චි කරන්නේ නැති නිසා. ඒ වගේම හැඩය ගැනත් මට කියන්න ඕනේ. මෙන්න මේ වගේ හැඩයක් තමයි ආවේ සොසේජ් ස්ටීම් කරාම. මොකද අපි මේ පිරවුම කේසින් වල දාලවත් නැත්නම් ෆොයිල් වලවත් ප්ලාස්ටික් රැප් වලවත් තම්බලා නෙවෙයි හැදුවේ. ඉතින් බය නැතුව ලොකු පොඩි හැමෝටම දෙන්න පුළුවන්. ඔයාට මේක ෆ්‍රීසර් එකේ දාලා සති 2ක් විතර තියාගන්න පුළුවන්. ඊට වැඩියක් තියාගන්න පුළුවන් ඇති. මං එච්චර කාලයක් විතරයි තියාගත්තේ. මොකද මේක මාරම රසයි. ඉක්මනටම ඉවර වෙනවා. අනිවාර්යෙන්ම හදලා බලලා රස කොහොමද කියලා කියන්නකෝ. ආයෙ හම්බෙමු.